එන්න යන්න හේනදිගේ නාලිකාව සමග එකතු වන ඔබ සියලු දෙනාම සුබම සුබ දවසක් කියලා ඉතාමත් ආදරයෙන් අපේ නාලිකාවට පිළිගන්නවා. ඉතින් ඔන්න ඔයා බලාපොරොත්තුෙන් හිටපු සයින් එකක් තමයි මේ ලැබිලා තියෙන්නේ. ඉතින් මේ විශ්වයෙන් ඔයා ඉල්ලලා තියෙනවා ගයිඩන්ස් එක. එහෙම නැත්නම් මඟ පෙන්වීම. මේ මඟ පෙන්වීම ලබා දෙන්න තමයි අද දවසේ මේ වීඩියෝ එක ඔයාව හොයාගෙන ආවිල්ලා තියෙන්නේ. ඔයා අද දවසේ මෙතන ඉන්නවනම් මේ වීඩියෝ එක බලන ගමන් ඉන්නවනම් හරිම වාසනාවන්ත කෙනෙක් විය යුතුයි. ඉතින් ඒ නිසා මුලින්ම හොඳ සම්පූර්ණ හුස්මක් ගන්න. හුස්ම හිමීට ස්ලෝලි පිට කරන්න, එක්සේල් කරන්න. මේ හුස්ම එළියට යනවත් සමගම ඔයා ඔයාගේ හදවතත් සමග කනෙක්ට් වෙන්න, සම්බන්ධ වෙන්න උත්සාහ ගන්න ඕනේ. Just feel and drop that space within you. මුළු හදවතටම ඔයාට දැනෙන්න ඕනේ මේ දැන් මම කියන්න යන පණිවිඩය මුළු හදවතින්ම ඔයා අහගෙන ඉන්න ඕනේ. මේක ඔයාට දැනෙන්න ඕනේ. දැන් ඔයාගේ හදවතින් අහන්න what you know deep inside. ඔයා ඇතුළාන්තයෙන්ම දන්න දේ මොකක්ද? ඊළඟට අහන්න what do you want to do? මොකක්ද ඔයාට කරන්න අවශ්‍ය? මේකට උත්තරේ ඔයා ළඟ තියෙනවා නම් නැවතත් හොඳ හුස්මක් ගන්න. ඔයාව සම්පූර්ණයෙන් පිරෙන්න හොඳ ගැඹුරු හුස්මක් ගන්න. හදවතත් සමග සම්බන්ධ වෙමින් ඒ හුස්ම හිමීට නැවත වාරයක් පිට කරන්න. දැන් ඔයාට දැනෙයි ඔයාගේ ඇතුලේ ස්පාර්ක් එකක්, එහෙම නැත්නම් පල්ලිඟුවක්, ගිනි පුපුරක් එළියට පයින්නවා වගේ හැඟීමක් දැන් ඔයාට ඇති වෙන්න ඕනේ. මොකද මේ පණිවිඩය තුල හරිම විශාල ශක්තියක් ගැබ් වෙලා තියෙනවා. මේ ශක්තිය විශ්වයත් සමග ඔයාව සම්බන්ධ කරන්න එවපු පණිවිඩයක්. ඉතින් අද දවසේ ඔයා හරිම වාසනාවන්ත කෙනෙක්, මේ පණිවිඩය ලබාගත්තු ඔයා. ඉතින් අපේ නාලිකාවත් එක්ක අද අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් කැමති නම් subscribe කරලා තියාගන්න. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව කෙලින්ම යමු වීඩියෝ එකට. ඉතින් මේ channel message එක හරහා විශ්වයේ මුලින්ම ඔයාට කියන දේ තමයි හරිම වැදගත් දෙයක් කියන්නේ no one else in this world is you. මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් ඔයා වගේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මොකක්ද? ඔයාගේ තියෙන විශේෂත්වය තමයි විශ්වය කියන්නේ. That means no one outside can ever truly know what's right for you. ඒකේ තේරුම තමයි මේ බාහිර ඉන්න කිසිම කෙනෙක්ට ඔයාට අවශ්‍ය දේ මොකක්ද කියලා කියන්න බෑ කියන එක තමයි ඒකේ තියෙන තේරුම. The people, things and moments around you, you are here to reflect things back to you. Wake up to mirror what's inside you. තින් මේ බාහිර අයට ඒ දේවල් අඳුනගන්න බැරි වුණාට ඔයා මේ ජීවිතේ ලබලා තියෙන්නේ ඔයාට අවශ්‍ය දේවල්, ඔයාගේ ඇතුලේ ඉන්න කෙනාට අවශ්‍ය දේවල් සියල්ලම ආකර්ෂණය කරගන්නයි. ඒ කෙනාට, ඇතුලේ ඉන්න කෙනාට ඔයාව 100% තේරෙනවා. ඒ ඇතුලේ ඉන්න කෙනා අපි දැන් අවදි කරන්නයි යන්නේ. මේ වෙනකොට එයා 100% දැන් විශ්වයේ සමග සම්බන්ධයි කියලා ඔයාට අද දවසේ කියනවා. ඉතින් මේ විශ්වයත් එක්ක හදාගෙන තියෙන කනෙක්ෂන් එක නිසා ඔයාට පුළුවන්කම ලැබිලා තියෙනවා ඔයාගේ ඇතුළාන්තයට අවශ්‍ය දේවල් සියල්ලම මේ විශ්වයෙන් ආකර්ෂණය කරගන්න. Everything outside is ultimately just a mirror, an illusion of your inner world. Then ඔයාට සිදුවන සියලුම දේවල්, ඔයාගේ බාහිර තියෙන සියලුම දේවල් ඔයාගේ ඇතුළාන්තයේ මිරර් එකක් විදිහට, ඒක රිෆ්ලෙක්ෂන් එක, ඒකේ ප්‍රතිබිම්බයක් තමයි ඔයාට පේන්නේ කියලා විශ්වය කියනවා. මම දන්නවා මේ ජීවිතේ හැම වෙලාවෙම සුන්දර නැහැ. අපිට හිත වේදනාවන්, පීඩාවන් ඇතිවන කාරණාවන් සිදු වෙනවා. විශේෂයෙන්ම ඔයාගේ ජීවිතේ මේ වගේ බිඳ වැටිච්ච අවස්ථාවන් තිබිලා ඇති. වැටුණු අවස්ථාවන් තිබිලා ඇති. ඒ වගේම මෙතනින් එහාට මොකක්ද වෙන්නේ කියලා පැහැදිලි කමක් නැති අවස්ථාවන් තිබිලා ඇති. අනිවාර්යෙන්ම මේ දේවල් ඔයාගේ ඇතුළාන්තය සකස් කරලා තියෙන්නේ ඔයාව තාමත් ශක්තිමත් කෙනෙක් කරවන්නයි. Your ego wants to figure things out. It wants answers and clarity. අගේ මමත්වය කියන එකට හැමදේම figure out කරගන්න ඕනේ. හැමදේකම පිළිතුරු එයාට දැනගන්න ඕනේ. It wants to know what's coming next. ඊළඟට මොකක්ද වෙන්නේ කියලා එයාට දැනගන්න ඕනේ. But your soul doesn't work that way. හැබැයි ඔයාගේ ඇතුළාන්තය, ඔයාගේ හෙළ ආධ්‍යාත්මය, ඔයාගේ ආත්මය
ඒ විදිහට නෙමෙයි වැඩ කරන්න කියලා විශ්වය කියනවා. Your soul already knows it's exactly where it needs to be. ඒ කියන්නේ ඔයාගේ ඇතුළාන්තයේ හරියටම දන්නවා එයා කොතනද හරියටම මේ වෙලාවේ ඉන්න ඕනේ කියලා. අන්න ඒ නිසා මේ විශ්වය අද දවසේ කියනවා මේ වෙලාවේ මේ මොහොතේ දැන් ඔයා ඉන්න ඕන හරිම තැන තමයි ඔයා ඉන්නේ කියන එක විශ්වය පැහැදිලිව ඔයාට කියනවා. මේ ඇතුළාන්තයේ ඉහළ ආධ්‍යාත්මය ඔයාගෙන් බලාපොරොත්තු වෙන දෙයක් තමයි ඔයාගෙන් කියලා මම අදහස් කරන්නේ මේ මමත්වය කියන එකෙන් බලාපොරොත්තු වෙන දෙයක් තමයි let go and follow its lead. ඒ කියන්නේ දැන් අතහරින්න. මේ දේවල් වෙනකන් බලාගෙන ඉන්න මේ ස්වභාවය දැන් අතර කරන්න. දැන් ඔයාගේ ඉහළ ආධ්‍යාත්මය විශ්වාස කරන්න පටන් ගන්න. මොකද දැන් ඔයාව අරගෙන යන්නේ හරිම මාර්ගය කියන එක ඔයාවත් දන්නේ නැති වුණාට ඒක ඉහළ ආධ්‍යාත්මය වගේම විශ්වය දැන් දන්නවා. ඉතින් ඒ නිසා ඔයාට කිසිම බියක් ඇති කරගන්නවත් කිසිම සැකයක් ඇති කරගන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා දැන් ඉන්න ඕන හරිම තැන මේ වෙනකොට ඉන්නවා කියන එක විශ්වය අද දවසේ මේ මොහොතේදී තහවුරු කරනවා. So let your soul take the wheel compass that built in you. ඉතින් අන්න ඒ නිසා ඔයාගේ ඉහළ ආධ්‍යාත්මයට ඉඩ දෙන්න. ඒක ඇතුළෙම තියෙනවා මාලිමාවක්. මේ මාලිමාව දන්නවා හරි පාත් එකේ යන්න. ඉතින් ඒ නිසා දැන් ඔයාගේ ඉහළ ආධ්‍යාත්මයට ඉඩ දෙන්න. ඔයාව හරි මාර්ගයේ දැන් අරගෙන යන්න. මේ සුක්කානම එයාගේ අතට දෙන්න කියලා විශ්වය කියනවා. ඒ වගේම විශ්වය කියනවා you are the light. You are divine. You are the observer. You have many versions of yourself and you have lived many lifetimes. But what really matters is right now. In this moment, you are the only version of you that exists and what you choose to do with that matters. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ කලින් ගත කරපු කාලවලට ආත්ම ගණනාවක් ඔයා හිටියා වෙන්න පුළුවන්. මේ දේවල් සියල්ල ගැන හිතන එක දැන් අතර කරන්න. ඔයාගේ වේරියේෂන් ගණනාවක් තියෙන්න පුළුවන්. ඔයා ඉන්න ভাইබ්‍රේෂනල් ස්ටේට් ගණනාවක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ ස්ටේට් වල මොන ස්ටේට් එකේද ඉන්නේ කියන එක තීරණය කරන්නේ ඔයයි. ඔයාගේ අවදි සිතයි ඒක තීරණය කරන්නේ. එතකොට ඔයාට ඉන්න කැමති ඉහළ ভাইබ්‍රේෂනල් ස්ටේට් එකක නම් දැන් ඒක තීරණය කරන්න. ඒකට වෙලාව තමයි මෙන්න මේ ගතවන දැන් මොහොත. Whatever identify you decide to live from in this moment creates your reality. ඉතින් ඔයා තෝරගන්න දෙයට අනුව ඔයාගේ රියැලිටි එක දැන් වෙනස් වෙන්න පටන් ගන්නවා. දැන් ඔයාට ඔන්න ඇබිලිටි එක ලැබිලා තියෙනවා. දැන් ඔයාට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඔයාගේ සිත ඔයාට අවශ්‍ය කරන දේ මේ මොහොතේ තියෙනවා ලෙස මේ මොහොතේ ඇති ලෙස දනවමින් ඒ හැඟීමෙන් ඒ ගැන හිතලා ඔයාට ඒ දේ ඔයාගේ රියැලිටි එකට ඔයාගේ යථාර්ථයට අරගෙන එන්න පුළුවන් පව එක බලය දැන් ඔයා සතුයි කියලා විශ්වය අද දවසේ කියනවා. ඔයා ඉතාමත් බලවත් ශක්තිමත් කෙනෙක්. ඔයාට නොහිතන විදිහේ දේවල් ඔයාට ආකර්ෂණය කරගන්න පුළුවන් කෙනෙක්. අතීතයේ සිදුවෙච්ච දේවල් කිසිම දෙයක් දැන් අදාළ වෙන්නේ නැහැ. ජීවිතේ ඔයා වටන්න ගොඩක් දේවල් සිදු වෙලා ඇති. ජීවිතේ එක එක්කෙනා ඔයා වටන්න ගොඩක් දේවල් කරලා ඇති. ඊර්ෂ්‍යාකාරයෝ ඒ වගේම ඔයාව මුලාවටපත් කර ප්‍රවට්ටපු අය ඕන තරම් ඉඳලා ඇති. හැබැයි දැන් ඔයාගේ වාරය ඇවිල්ලා තිනවා. දැන් තමයි ඔයා බැබලෙන කාලය කියලා විශ්වය ඔයාට කියනවා. ඉතින් දැන් සූදානම් වෙන්න මේ ලස්සන ජීවිතය වැළඳ ගන්න. මේ තමයි අද දවසේ පණිවිඩය. මම හිතනවා අද දවසේ මේ පණිවිඩය අහන ඔයාගේ ඇඟම කම්පණය වෙලා හරියට නිකන් කරන්ට් එකක් වැදුනා වගේ වෙවුලලා යාවි කියලා මට හිතෙනවා. හරිම විශේෂ මැසේජ් එකක්. මටත් මේක කියන අතරේ දැන් මගේ ඇඟේ මේ බලද්දි හිරිකඩු පිපෙනවා. ඉතින් මේ කියන වචනයක් ගානේ විශ්වාස කරන්න මට මේක දැනෙනවා. මම දන්නවා ඒ වගේම ඔයාටත් මේක දැනෙනවා කියලා. ඉතින් එහෙනම් මේ පණිවිඩය තමයි අද ඔයාට කියන්න තියෙන්නේ. මේ විශ්වයේ ආශිර්වාදය ඔයාට ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මගේ ආශිර්වාදයත් අනිවාර්යෙන්ම ඔයාට ලැබෙනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාට බොහෝමත්ම ස්තුතියි.